ඇයි තදබල හෙසරදේ ඇති වෙන්නේ. පළමුවෙනුම් තදබල හෙසරදේ කියන්නේ පුද්ගලයට හෙසරදයක් ඇතිවීමක් සහ ඒ සමානයන් හිස පිටුපසින් දෙන්නනයේ. ඇහි හැමින් ඊට පස්සේ ඔවුන්ට ගොඩක් දක්වින්න වෙනවා මන්ද මේ හිසරදී නැවත නැවතත් එන්න පුළුවන් නැවත නැවතත් ඇතිවෙන්න පුළුවන්. ඒත් සමහර විට බරපතල අවස්ථාවලදී ඔවුන්ට වගේම දවස් දිනපතම හිසරදී ඇතිවෙන්න පුළුවන්. ඒ හිසරදේත් එකම ඔවුන්ට තවත් ගැටලක් තියෙනවා. උදාහරණයක් විදියට වේදනාව නිසා ඔවුන්ට ඔවුන්ගේ දෙනෙකු වැඩිවෙල රැකියාව අවධානය යොමු කරන්න බෑ. එය ශිෂ්‍යයෙක් නම් ඔවුන්ට ඔවුන්ගේ අධ්‍යයනයට අවධානය යොමු කරන්න බෑ. ඊට අමතරව ඒක ඔවුන්ගේ නිදා ගැනීම ගුණාත්මක භාවයටත් බාධා කරනවා. ඒ වගේම කෙනෙකුට වේදනාවක් තියෙන විට ඒක ඔවුන්ගේ යහළුවන් හා පවුලේ සමාජිකයන් සමග ඇති සම්බන්ධතාවයටත් බලපානවා. ඒ නිසා මුළුමනින්ම මේක ඉතාමත් අබාධිත කරන රෝගයක්. දැන් ඔය බලනවා නම් ඔයාලා දන්නවද තද හෙසරදේ ඇතිවෙන්නේ මොනවා නිසාද කියලා? ඒක පරදෙනම හේතුවෙන් නමින්ම කියනවා වගේ තදයි කියන්නේ තද බවයි. අපි තදරි කියන විට අපි කතා කරන්නේ මානසික තදබදේ සහ ශාරීරික තදබදේ ගැන. ඉස්සරහට මම කතා කරන්නේ මානසික තදබදේ හා ආර්තිය ගැන. අද දවසේ ඔයාලා දන්නවා මම රොන්ගෙන් අප්ටේක බලනකොට ඉතින් අමාරුවෙන් කෙනෙක් කියනවා ડોක්ටර් මට ආර්තියක් නැහැ කියලා. ඒ කියන්නේ හැමෝම ආර්තියෙන් පීඩාවට පත් වෙලා ඉන්නවා. ඒ ආර්තියේ ඉන්න පුළුවන් රැකියාවන් වැඩින් අන් අය සමග ඇති සම්බන්ධතාවලින් සමහර විට මාළේ ආර්තියනොත් මේවා තමයි මිනිස්සුන්ට මුහුණ දිය යුතු විවිධ ආකාරයේ ආර්ථ සහ ඒවා අධික වුණත් ඒක තද හෙසරදේට හේතු වෙන්න පුළුවන්. දෙවෙනි කියන්නේ භෞතික ආර්ති. අද කලේ වැඩ කරන වෙලාවන් දිගේ වැඩි වශයෙන්ම රැකියා වර්ගයේත් ඉඳගෙන කරන ඒවායි ඒ නිසා මිනිස්සුන්ට ඔවුන්ගේ ලැප්ටොප් ටැබ්ලට් දුරකථන දිගටම බලන්න වෙනවා. ඒක නිසා ඔක්ස්පිටල් සහ බල්ලාම ස්පන්ඩ වලට ගොඩක් ආර්තිය සහ පීඩනය එනවා. ඒකත් මේකට හේතු වෙන එක. තුන්වෙනි කියන්නේ නිද ගැනීම අඩුයි. බලන්න නිද ගැනීම කියන්නේ රෝග වලින් ආරක්ෂා වෙන්න තියෙන බලවත්ම බෙහෙත් එක. නිද ගැනීම අඩුයි නිසා තවත් රෝග බොහෝයක් ඇති වෙයි. අද කාලේ බොහෝ දෙනා ඔයාලා දන්නවා වගේම නිද ගැනීම අඩුයි. සාමාන්‍ය නිදා ගැනීම කාලේ පැය හිතන නෙවෙයි දක්වා වුණත් අපි දැකලා තිනවා කෙනෙක් පැය 4ක් 5ක් විතරයි නිදා ගන්නවා. ඒ නිසා නිදා ගැනීම අඩුවත් ආර්ථික හෙසරදී ඇති කරන්න හේතු වෙනවා. ඊළඟට තියෙන්නේ වැඩියෙන් කරන එක අපි දන්නවා ලෝක ආයතන වල පිරිසිදු සෙයෝල කීප දෙනෙකු සතියකට පැය 70ක් වැඩ කරන එක උත්සාහයෙන් කියලා පෙන්වනවා. ඒ සමාගම් වලට හොඳ විය හැකි නැමැති පුද්ගලයෙකුට වඩා වැඩියෙන් කරන එක කිසිදෙම හොඳ නැහැ. ඒ වගේම දිනයකට පැය 2-4ක් 3 වගේ දිගටම වැඩ කරන එකයි දිනෙන් දිනට සිරුරම ස්පර්ශන්ට වඩා පීඩනයක් දේ. ඒ නිසාම ආර්ථික හෙසරදී ඇති වෙන්න පුළුවන්. අවසන් වශයෙන් ශාරීරික කාර්යකාරකම් වල භූමිකාව ගැන. සතියකට මිනිත්තු 300 වගේ මධ්‍යම පෙරමුණේ ශාරීරික කාර්යකාරකම් අවශ්‍යයි නිර්දේශ කරලා තියෙනවා. නමුත් බොහෝ පුද්ගලයන් සම්පූර්ණ ජනගහනයේ 160 හා 170ක මේ පරිමිතියට නොපමිනේ. ඒ කියන්නේ ශාරීරික කාර්යකාරකම් නොකරන එක ඒ ඇවිදින වගේ වයගොලේ කාර්යකාරකම් වුණත් හෝ ඇදම් සහ මසපශ ශක්තිමත් කිරීම වීම වුණත් මිනිසුන් මාව පෙරමනවත් ලෙස නොකරනවා නම් නැවතත් ඒක ටෙන්ෂන් හැඩැච් එකක් ඇතිවීමේ අවදානම් වැඩි කරේ. ඒක නිසා මූලික වශයෙන් සාංශයක් ලෙස බලනවා නම් අපිට ටෙන්ෂන් හැඩැච් වලින් වළක්වන්න ඕන නම් පළමුවෙන්ම තමන්ගේ ආත්ම මට්ටම පාලනය කරන්න. ඒවා අඩු කරන්න උත්සාහ කරන්න. ඔබ වැඩි බෙරි පාලනය කරන්න. ඒ කියන්නේ දවසකට පැය 8 හා 9ක් වගේ සාධාරණ වැඩි වේලාවක් තබාගෙන නතර වියකුත් ගන්න උත්සාහ කරන්න. ඉතින් ඔබ දිගටම පරිගණක ඉදිරියේ වැඩි කරනවා නම් විස්ස නීති කියලා දෙයක් තියෙනවා. ඒ කියන්නේ මෙන්ට වෙසකට වරක් අඩු වෙසක් දොරකින් තියෙන දෙයක් තත්පර වෙසක් විතර බලන්න ඕනේ. ඒකෙන් ඔබ බල්ල පීඩනේ අඩු වෙනවා. ඊට අමතරව ෆික්ස් නොක සෙන්ඩරම් කියලා දෙයක් තියෙනවා. ඒක තමයි ඔබ දිගටම මෙහිම ඔබ ජංගම දුරකථනය බලන එක. නැවතත් ඒ ඔබ හෙසරදී සහ බෙල්ල වේදනාව තවත් උගුරු කළ හැකියි. අවසන් වශයෙන් ශාරීරික කාර්යකාරකම් වල භූමිකාව ගැන කියන්නේ නිතරම ශාරීරික කාර්යකාරකම් වලට යෙදෙන්න බෙල්ලට සහ පට්ට ඇදුම් වීයම් කරන්න. එහෙම කළොත් අපිට තද හෙසරදී ඇතිවීමේ අවස්ථාව අඩු කරගන්න පුළුවන්.